ආයුබෝවන් මම එරන්දි හසින්තා දිසානායක සුමන ද්විතීක විද්‍යාලයේ 10 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණය තමයි උගන්වන්නේ. මේ තමයි මගේ PowerPoint assignment පළවෙනි එක. මම තෝරාගත්ත පාඩම තමයි 10 ශ්‍රේණිය 6 වෙනි පාඩමේ එන අනුමාතෘකාවක් වන how to change font size, font style, underline, font type, font color කියන කොටස. පාඩම් සැලසුමට අනුව මම මුලින්ම බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට font size එක පිළිබඳව දැනුම ලබා දීමටයි. මෙහිදී font size එක කියන්නේ කුමක්ද යන්න මුලින්ම හඳුන්වා ඒ සම්බන්ධව ඔවුන්ට පින්තූර මගින් මේ ආකාරයෙන් පෙන්වන අතර ඔවුන්ට ක්ලික් කර බැලිය හැකි වීඩියෝවක් ලබා දෙනවා. ඊට අමතරව Microsoft Word ප්‍රායෝගිකව එවෙලේම කිරීමට අවස්ථාව ලබා දෙනවා. ඊළඟට font style එකත් ඒ ආකාරයෙන්ම bold සහ italic කියන කොටස් දෙක ඇතුළත් වන්නේ කෙසේද කියලා ප්‍රායෝගිකව පෙන්නනවා. ඒ වගේම මේ වීඩියෝ එකකින් නැරඹිය හැකි පරිදි මෙම කොටස ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා. underline යන්නත් එසේමයි ඔවුන්ට පින්තූරයකින් පෙන්නනවා අන්ඩර්ලයින් කර හැකි ස්ටයිල්ස් මොනවාද කියලා. ඒ වගේම වීඩියෝ එකකින් පෙන්නා ඔවුන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා. ඊළඟට ෆොන්ට් ටයිප් එක ගත්තම අපිට විවිධ භාෂාවලින් මෙම ෆොන්ට් ටයිප් භාවිත කළ හැකි බව දක්වා හඳුන්වා දී ඔවුන්ට ඒ ප්‍රායෝගිකව කළ හැකි පරිදි ටයිප් කිරීමට අවස්ථාව ලබා දෙනවා. අපිට සිංහල ෆොන්ට් ඒ වගේම වෙනත් භාෂාවක් එහෙමත් නැත්නම් ටැමිල් උනත් මෙහිදී භාවිත කළ හැකි අතර ඉංග්‍රීසි ෆොන්ට් භාවිත කිරීමේදීත් විවිධ හැඩතල අලංකාර ලෙස යොදාගෙන ඕනෑම නිර්මාණයක් කිරීමට හැකි බව උන්ට පැහැදිලි කරලා දෙනවා. ඊළඟට අප විසින් නිර්මාණය කරන ලද සියලුම වාක්‍යයන්හි පාට වෙනස් කළ හැකි බවත් පෙන්වා දී ඔවුන්ට වීඩියෝවක් නැරඹීමට අවස්ථාව ලබා දෙනවා. ඔවුන්ට ප්‍රායෝගිකව මේ අවස්ථාව කරන හැටි කියා දෙනවා. අවසාන වශයෙන් පාඩමේ විනාඩි 40 ගත කරාට පස්සේ මෙන්න මේ අභ්‍යාසය ලබා දෙනවා උන්ට කරන්න. මෙහිදී ඔවුන් මේ activity 2 නැමැති අභ්‍යාසය වාක්‍ය ටික ටයිප් කරන්න ඕනේ. කරලා මේ ආකාරයෙන් A4 size paper එකක ටයිප් කරලා ඒකේ orientation landscape මේවා කලින් කියලා දීලා තියෙන ඒවා. එතකොට මේ ආකාරයෙන් පිටුව සකසලා ටයිප් කරාට පස්සේ ඔවුන් අද ඉගෙන ගත්ත ප්‍රධාන මාතෘකා යටතේ කියන ලද මෙන්න මේ අවසාන නිමැවුම එන පරිදි ඔවුන් වෙනස් කළ යුතුයි. ඉන්පසු activity 3 නමින් ඔවුන්ගේ ෆෝල්ඩර් එකක මේක සේව් කරන්න ඕන. එතකොට නිගමනයට එන්න පුළුවන් දරුවා අද අපේ බලාපොරොත්තු වෙන ඉගෙනුම් පළවලට ළඟා වුණා කියලා.